මචං රාජපක්ෂලාට බලය නැති හැම කාලයකම ලංකාවේ සිංහල බෞද්ධකම විශාල තර්ජනයක් එකට ලක් වෙනවා නේ බං. මාර වැඩක් ඒක හා. ඒක වෙන්නෙම රාජපක්ෂලා නැති කාලයට හැමදාම. මචං උඹලා දන්නා ඊයේ වෙච්ච ප්‍රශ්නේ. ඕකේ ප්‍රශ්නේ හාමුදුරුවෝ කියනවා පූජා භූමි ඔප්පුවක් තියනවලු ඒ ඉඩමට කියලා. වෙරළ ආරක්ෂණයෙන් කියනවා නෑ ඒක වෙරළ ආරක්ෂණ ඉඩමක් කියලා. මචං 2005 මහින්ද ඒ කාලේ ඔතන තිබිච්ච බුදු පිළිම අයින් කරනවා උසාවි නියෝගයකින්. මැයි මාසේ 2005 මැයි මාසේ ආසන්න දිනක තමයි වෙන්නේ සිද්ධිය. හරිද? ඊට පස්සේ මචං ඔතන දැන් මේ ගිය සතියේ එකමාරක් දෙයක් වෙනකම් කම්ම තිබුණා මචං රෙස්ටුරන්ට් එකක් තිබ්බේ. හරිද? දැන් රෙස්ටුරන්ට් එක අයින් කරලා ඒගොල්ලන්ට ඔතන ඕන වෙනවා. ඔය හාමුදුරුවෝ ඒ පන්සලේ කිට්ටුයින් තියෙන පන්සලේ හාමුදුරුවන්ට ඕන වෙනවා ඔතන මොකක්ද අර මේ ළමයින්ගේ මොකද්ද මේ ඉස්කෝලයක් හදන්න. හරි පෙර පාසලක් හදන්න. හරිද? ඊයේ රෑ මචං රෑ 10ට කොළඹින් ගිහිල්ලා බලංගොඩ කාශ්‍යප කියන හාමුදුරුවෝ එයා තමා මචං අර ගෝල්පේස් එකේ පන්සලක් හදන්න ගිහලා මහින්දේ කාලේ පොලිස් ජීප් එකට කලං ඇඳන් කියලා ජීප් එකට දාලා අරන් යන්නේ. අන්න ඒ පොර තමයි. හරිද? එයා කොළඹින් කට්ටියක් අරන් ගිහිල්ලා එහෙ ගිහිල්ලා ත්‍රිකුණාමලයට ගිහිල්ලා තකහණි රෑ 10ට බුදු පිළිමයක් තියෙනවා. උඹලා හිතපල්ලා චුට්ටක්. ඕක බෞද්ධ කමඩත් නිගරුවක් නෙමෙයි. බුදුහාමුදුරන්ට කර නිගරුවක් නෙමෙයි දෙයියනේ ඕක. හිතපල්ලා චුට්ටක් රෑ 10ට බුදු පිළිමයක් තියෙනවා කාටත් හොරෙක්. මොන කැත වැඩක්ද ඔය? කොයි ආගම කෙරුවත් කැත වැඩේ කැත වැඩේ. කතෝලිකද මුස්ලිම්ද දෙමළද මොරක්කයද මොකද කියලා නෑ ඔකට. තේරුණා? සිංහලයද මුස්ලිම් එකද කියලා නෑ ඔකට. හරි? කැත වැඩේ නම් කැත වැඩේ. කොටින්ම කියනවා නම් මේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමතිවත් කොන්ද පරණ හරියට පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මගුලක් කියන ඉඳගෙන. හරිද? ඒක කෙරුවා නම් කෙරුවා. ඒ පොලිස් නිලධාරීන් අමාරුවේ දාන්න නැතුව මෙහෙම උසාවි නියෝගයක් කරවිලා තියෙනවා. ඒ උසාවි නියෝගයේ හැටියට අපි ක්‍රියා කරුවා කිව්වනම් ඉවරයි. ප්‍රශ්නේ එතනින් ඉවරයි. හරිද? දැක්කද එතන අර කෑ ගහපු එක යටගිරියෙන් කෑ ගැහුවා මේ නිරාගමික මාලිම ආණ්ඩුව ගෙදර පළගි කර මන්ත්‍රීට කෑ ගැහුවා. ඒ මචං ඔය කාශ්‍යප කියන හාමුදුරුවෝ මෙහෙන් අරන්ගි කට්ටිය තමයි එතන කෑ ගැහුවේ. එතන කලබලයක් ඇති කරුවේ. තේරුණාද? එහෙම නැතුව එතන මිනිස්සු කලබල ඇති කරුවේ නැහැ. පොලිසිය කලබල ඇති කරුවේ නැහැ. අපි වීඩියෝ තිබිච්චා සෑහෙන වීඩියෝ ප්‍රමාණයක් අපිත් දැක්කා. හරිද? අනිත් එක තමයි මම කියන්න ඕන පාර්ලිමේන්තුවේ මේ රිලාසිරි යටගිරියෙන් කෑ ගහන බුදු පිළිම සම්බන්ධ. අර ලෝහන් රත්තරන්ලා ඒ කාලේ 2015 කාලේ මං හිතන්නේ බුදු පිළිමයක් හදද්දී මුන් සද්ද නැහැ. නැට්ටක් දෙපරන්ද ගහන හිටියේ උන්. හරිද? ඒ වගේම තමයි කවුද? හෙටරාපුහාමි පාලන බලයේ හිටපු පක්ෂයේ 2015 යහපාලන ආණ්ඩුවේදී පාස්කු ප්‍රහාරය වෙලා දැන් අවුරුදු 10කට පස්සේ මාලිමා ආණ්ඩුව පත් වුණාන් පස්සේ මාලිමා ආණ්ඩුවට කියනවා කෝ පාස්කු ප්‍රහාරය ඇල්ලුවද කියලා අහනවා. ඇයි හෙටරාපුහාමි ඔහෙටත් අර මේ විමල් විවරවංශ පෙන්නපු ලියුම මේ කාලේ එන්න ඇතිනේ. ඔහෙට තිබ්බනේ කියන්නේ ඉදිරිපත් කරන්න මේ මටත් මෙහෙම ලියුමක් ඇවිල්ලා තියෙනවා උඹලා පල්ලියේ යන්න මම පරිසරයෙන් පළයලා කියලා. ඔහෙ කිව්වෙත් නැහැ නේ කාලේ. හෙටරාපුහාමි අපි ඔහෙගේ කතෝලිකකම ගැන දැන් හොඳට දැනගෙන තමයි අපි ඔහෙට කඩේ ගිහිල්ලා ඔහෙලට කඩේ ගියා අපි වෙනසලා මාලිමාට ආවේ. අමතක කරන්න එපා ඒ ටික හෙටරාපුහාමි. තේරුණාද? අපි ඔහෙලට තමයි කඩේ ගියේ කලින්. දැන් ඒක වෙනස් කරලා මාලිමාට සපෝට් කරන්න ගියේ ඔහෙලා ඒ කරන්න ඕන වැඩේ ඒ වෙලාව කරපො නැති හින්දා. හරිද? ඒ වගේම තමයි කැතයි ඇත්තටම ලැජ්ජයි හිරිකිතයි ලංකාවේ ආයේ ජාතිවාදේ ආගම්වාදේ අවුස්සලා ඔය ලස්සන රට නැති කරන්න උත්සාහ කරන්න එපා දෙයියනේ. නැති කරන්න උත්සාහ කරන්න එපා. අනිත් එක මේ ඔක සුන්දර රටක් එක එකාගේ එක එකාව බලයට ගෙන්න තව තවම බලයට ගෙන්න එක එකාගේ තියෙන බලතන් හා එක එකාගේ උවමනා වෙනුවෙන් ආගම ජාතිය පාවා දෙන්න එපා දෙයියනේ. ඕක නවත්තපලා දැන්වත්. අනිත් එක තමයි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ජාතිවාදයක් නැහැ අර එක මේක නැහැ කියලා. එහෙව් තියෙන 3-2 තියෙන ආණ්ඩුව ලබ්බක් කරනා ඉඳගෙන යකෝ තීරණයක් ගත්තා තීරණය ගනිලා. එකපාරයි ඉවරයි. ඒක කෙරුවා ඉවර කෙරුවා. පොලිස් නිලධාරීන් අමාරුවේ දාන්න එපා ඔක. තේරුණාද? කැත වැඩක් ඒකත් එතන. මහජන ආරක්ෂක ඇමතිගේ. ජයවලක්මන්ට ජයව